අනේ අනේ නෑ අමතක නෑ එහෙම අමතක වෙනවද? නෑ පොරු පොරොන්දු නෙමෙයි හදනවා පාර හදනවා. ඔව් අනේ නෑ කිසි දෙයක් අමතක වෙලා නෑ. ඔව් ප්‍රතිපාදන හම්බුණාද පාර හැදුවා. මේ මම දැන් ඉන්නෙත් ඒ පාලම උඩ. හදනවා ඒ ඔක්කොම හදනවා. ඉතින් ওই මහතුරුන්ට යන්න පුළුවන් ආයේ හරීම ලස්සනට. හරි. ඔව්. හොඳයි. හරි එහෙනම් ජය වේවා. ජය වේවා. ජය වේවා. චින්තක මල්ලි. මොකද? මන්දිතුමා කොහොමද මේකත් දින්නනේ? අනේ මල්ලි ඔයාලගේ පිටෙත් තමයි. මතකනේ ඉතින් ගියක් ගානේ කැන්වසින් ගියා. ඉතින් මට කොහොම අමතක වෙනවද? මම මේ ඉන්නේ ඔයාලගේ පිටෙන් තමයි. අනේ ඒක නම් කොච්චර ලොකු දෙයක්දනේ. ඔව් මල්ලි. අන්න ඒකනේ මම ඔයාව හැම වෙලාවෙම මතක තියාගන්න. ඔය මට පෝස්ට් එකක් ගහන්න වගේ දෙයක් ආපු ගමන් මම මල්ලිට තමයි කතා කරන්නේ. මේ මල්ලි ඒක නෙවෙයි මේ ගෙලින් මට ඇවිල්ලා තියෙනවා බං තවත් පෝස්ටර් මිටියක්. මේ බැරිද මගේ ඒරියාවේ කවර් කරලා දාන්න? අයියෝ මං ඕක කරලා දෙන්න. ඒ කොච්චර දෙයක්ද මල්ලියා. මල්ලි අර පෝස්ටර් ටික ආවා. හරි මන්දිතුමා මං වැඩේ කරලා දෙන්න. එල කොල්ලෙක් නේ. මේ මන්දිතුමා අර මං කිව්වේ වැඩේ මොකද? මල්ලි පාර කැඩෙනවනේ මල්ලි ලොකු කරද්දි. ඒකට මට කරන්න දෙයක් නැහැ. එහෙම කියන්න එපා මන්දිතුමා. තුෂාරි එක්ක පව් කොමාරි වැඩේ කරලා දෙන්නකෝ. එනාට මල්ලි ඉහලින් ගන්න තීරණේනේ. මට මුකුත් කරන්න බෑ ඉතින්. එහෙම කියන්න එපා මන්දිතුමා. මොකක් කර සාධාරණයක් කරන්න ඉතින්. මට ලාවට වගේ මතකයි ඔය කියන තුෂාරිව ඔය කැන්වසින් යන කාලේ උද පොෂ් එකේ හිටියානේ. ඔව් මන්දිතුමා මහත්තයා මැරුණාට පස්සේ ඔය කඩපොඩ්ඩෙන් තමයි යා ජීවත් වෙන්නේ. අවසර කඩයක් නේ මල්ලි. අනික පාර ලොක් කරන්න යන්නේ දැන්. එහෙනම් මන්දිතුමා වෙන කොයි හරි ප්ලේස් එකක් සෙට් කරලා දෙන්නකෝ. හරි. කොහොමවත් කමන්නේ. අපි ගිහිල්ලා පොඩ්ඩක් හම්බෙමුද? හම්බෙලා අපි මේ ගැන කතා කරමුකෝ. එහෙම හොඳයි නේද? හරි මන්දිතුමා. මං තුෂාරියක් කර කියලා සෙට් කරන්නම්කෝ. එන්න මන්දිතුමා. එන්න මන්දිතුමා. අයිබෝන් මේ තුෂාරි වෙන්න ඕනේ. එහෙම මන්ත්‍රීතුමා. මට මතකයි කැන්වසින් කාලේ මීට වඩා ලස්සනට හිටියා. ජම්බෝල ගෙඩිය වගේ. තාමත් ඉතින් ලස්සනේ නම් අඩුවක් නෑ. මේ අපි ඇතුළට ගිහින් කතා කරමු මන්දිතුමා. එන්න මන්ත්‍රීතුමා. පාඩේන මන්ත්‍රීතුමා. ඉතින් මාත් නැති වුණාට පස්සේ තනි නොතැනට ඉන්නේ අපි. චින්තක මල්ලි වෙන්න ඇති. එහෙම නෑ ඉතින්. මේ මන්ත්‍රීතුමා අපි කඩේ ගැන කතා කරුනේ. මේකයි කඩේ කැඩෙන එක නම් මට නතර කරන්න බෑ. මොකද පාරවල් ලොකු වෙනකොට කඩ කැඩෙනවනේ. එහෙම නෙමෙයි මොකක් හරි සාධාරණයක් කරන්න ඉතින්. මේවා අනවසර කඩනේ මල්ලි. ඉතින්
වන්දි දෙන්න විදියකුත් නෑ. අලුත් කඩ වගේක් දෙනවා කිව්වේ මන්ත්‍රීතුමා. මටත් බැරි දෙක එකක් ගන්න. අමාරු වැඩක්. අමාරු වැඩක්. ඒත් උනන්දුව තියෙනවා නම් බැරි කමකුත් නෑ. මන්ත්‍රීතුමා දැන් අපිව කපාගෙන යනවා වගේ නේ. අනේ පිස්සුද මල්ලි මල්ලිව කපනවද මම? ඒක නෙමෙයි. කොහෙද මේ ගියේ? අනේ මල්ලි වන් ගියාර තුෂාර්ලා ගෙදර. මල්ලි දවල්ට මේ පැත්තේ යන්නෙත් නෑනේ. ඒ මොකටද මේ පැත්තේ ගියේ? අයියෝ මල්ලි. අප් මල්ලි චිකන් කෑල්ලක් එක්ක බත් ටිකක් කෑවොත් නරකද? මල්ලි හැමදාම කන්නේ. හරි හරි. කොටද මේ පැත්තේ ගියේ? අර අලුතෙන් කඩ වගේක් දෙන්නේ බා. ඒකට මම තුෂාරිගේ නම දැම්මා. ඒක කියන්නේ ගියේ. ඒක නම් ඉතින් ලොකු දෙයක්. ඒ කියන්නේ මල්ලි ඔය රටේ ලෝකෙ මිනිස්සු කිව්වට අපි බොරු කරුම් දෙන්නේ නෑ මල්ලි. එහෙනම් ඉතින් දැන් මන්ත්‍රීතුමාට තුෂාරලා ඒකවල පැත්ත යන්න උමනාවක් නෑනේ. මල්ලි තාම ගන්නු දෙන්න ඉවර නෑ මල්ලි.